බල්ලන්ටත් වඩා කොල්ලෝ පහත් කියලා පිරිමින්ට පහස කරපු ඒ බලු නංගිට අමතක වුණා තමන් මෙලවට ජාතක කරෙත් පිරිමියෙක් කියන එක. තමන්ගේ ගෙදර තාත්තගේ වටිනාකමක් දන්නේ නැති දියණියක්, තාත්තට ගරු කරන්නේ නැති දියණියක්, පිරිමියෙකුට ගරු කරන්න දන්නේ නැති දියණියක්, මේ වගේ දියණියක් කොල්ලෙක් කසාදේ බැන්දොත් ඒ කොල්ලටත් අබසරණයි කියලා තමයි සමාජය කියන්නේ. ඒ නිසා ඇත්තටම පිරිමියෙක් කියන්නේ ගෙදරට ලොකු හයියක්, ගැම්මක්. කොල්ලෙක් නැති ගෙදරක ගිහින් බලන්න. කොල්ලෙක් ඉන්න ගෙදරකට ගිහින් බලන්න මොනතරම් හයියක්ද කියන එක. මොකද අපි දන්නවා අපේ ගෙවල් වල අපට මල්ලිලා ඉන්නවා. මල්ලි ගෙදර නැති වෙලාවකට නිකන් ගෙදර මුළු ගෙදරම පාළුයි. පාළුවට ගිහින් මල්ලි ගෙදර ඉන්න වෙලාවට අපිට කිසිම පාළුවක් නැහැ. කොල්ලෙක්ගේ තියෙන වටිනාකම කොල්ලෙක් වන අපිටමත් තේරෙනවා. කොල්ලෙක්ගේ තියෙන වටිනාකම මං ගෙදර අයියා කෙනෙක්. අයියට තේරෙනවා ගෙදර මල්ලි ඉන්නකොට ඒකේ තියෙන ගැම්ම, ඒකේ තියෙන වටිනාකම. නිසා ගෙදර මල්ලි කෙනෙක්ගේ අයියා කෙනෙක්ගේ වටිනාකමක් දන්නේ නැති කෙල්ලෙක් මේ කියපු කතාව අද සමාජයේම පාරයක් බහලා යන්න බැරි තත්යකට මේ දිනහිට උදා වෙලා තියෙනවා. ඒ නිසා පොලේ පය ගහලා යන්න ඉගෙන ගන්න ඕන. අනිත් නංගිලාටත් හොඳ පාඩමක් මේක. මොකද පිරිමියෙකුට ගරු කරන්න දන්නේ නැති කාන්තාව ගැන එතනින් එහාට අමුතුවෙන් කියන්න දෙයක් නැහෙනි. තමන්ගේ ගෙදර අම්මා තාත්තා මේක මේ දියණියට කියලා දීලා නැහැ. අනික තමයි මේ කෙල්ල හිතන් ඉන්නේ මහා අමුතු විදියකට හෙන්න පොෂ් කෑල්ල. මේ ලංකාවෙම මේ ලෝකෙම ලස්සනම කෑල්ල මේ කෙල්ල කියලා හිතන් ඉන්නේ. පාරේ බස් වල යන්නේ නැහැලු, නිකන් මහා අමුතු විදියකට පහත් විදියට කතා කරනවා. මේ බස් වල යන මේ සාමාන්‍ය මිනිස්සු ගැනත් අමුතු විදියකට කතා කරනවා. මුලින්ම අපිට දෙන්න තියෙන්නේ නංගි පොලේ පය ගහලා ඉන්න ඉගෙන ගන්න. මේ සමාජයේ මොකක් හරි කරදරයක් ව්‍යාසනයක් වුණොත් Tamanට පිටිට ඉන්නේ ඔය බස් වල යන මිනිස්සු. පොඩි මිනිස්සු තමයි Tamanට විපතේදී කරදරේදී ඉන්නේ. ඔය වාහන වලින් යන, ඔය යාන වාහන වලින් යන මිනිස්සු බහුතරයක් මිනිස්සු Tamanට විපතකදී පිටිට වෙන්න ඉන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ඔය යාන වාහන වලින් අනතුරක් හරි වුණාට පස්සේ ඉන්නේ පාරේ ඉන්න සාමාන්‍ය මිනිස්සු තමයි මේ මිනිසුන්ට පිටිට වෙන්න ඉන්නේ. ඒ නිසා සාමාන්‍ය මිනිහෙක්ගේ වටිනාකම ඉගෙන ගන්න. සාමාන්‍ය මිනිසු ගාව සල්ලි නැති වුණාට මනුස්සකම් තියෙනවා. පපුව හොඳයි. ඔය බස් වල යන මිනිස්සු. ඉතින් අනික මතක තියාගන්න බස් වල යන්නේ සල්ලි නැති මිනිස්සුම නෙමෙයි. බස් එකක යනවා ගොඩක් මිනිස්සු. අපිත් යනවා බස් වල. අපිත් බස් වල යනවා. ඒ නිසා මේ පොළේ පය ගහලා ඉන්න ඉගෙන ගන්න. බස් වල යනවා කියන එක මේක දෙක නෝන්ඩි දෙයක් නෙමෙයි. හරිද? මේක නිකන් පහත් දෙයක් නෙමෙයි. බස් වල තමයි අපි ගිහිල්ලා අපිත් මේ මොකක් හරි හදිසියකදී බස් වලට තමයි බස් එකේ තමයි යන්නේ අපි. අපිට මුල මතක තියෙනවා. අද අපට යාන වාහන තිබ්බයි කියලා අපි නේ අපේ හදිසි වැඩවලදී අපිට අග්ගාලා බස් එකේ යනවා. ඒ නිසා මුලින්ම ඉගෙන ගන්න පොලේ පය ගහලා ඉන්න ඉගෙන ගන්න. අනික තමයි Taman කතා කරන වචනේ පිට කරනකොට මේ හරි වචන පිට කරන්න ඉගෙන ගන්න. පේනවනේ? මුකම් පවිත්‍රං යදි බුද්ධි වාක්‍යං. කට කියන එක නිකම් Tamanට තිබ්බට ඒවා පිට කරන වචන හරි වැරද්දක් ඇතුව පිට කරන්න. කතා කරන්න ඉගෙන ගන්න. හරි දෙයක් ඔය කටට එන කටට එන වාලයට ඔය නිකන් කියවන්න ගියොත් ඒක මරණය හා සමාන දෙයක්. පේනවනේ දැන්? දැන් මේ කොල්ලෝ බල්ලොන්ටත් වඩා පහත් කියපු මේ කෙල්ලට දැන් පාරේ බහලා යන්න බැරි තත්ත්වයක් උදාලා තියෙනවා. හැමෝම බයිනෝ. හැමෝම අපහාස කරනවා. ඒ නිසා මතක තියාගන්න මේව හොඳ පාඩම් පිරිමින්ගේ වටිනාකමක් දන්නේ නැති මිනිස්සුන්ට. පිරිමින්ගේ වටිනාකමක් දන්නේ නැති ගෑනුන්ට. මේ මුලින්ම Taman ඉගෙන ගන්න ඕන පිරිමින්ට ගරු කරන්න. අද මේ සමාජයේ මතක තියාගන්න පිරිමි ආත්මයක් ලබන්න ඕන බුද්ධත්වය ලබන්නත්. මතක තියාගන්න එක. එසා ගෑනු ආත්මයක් ලබන එක ඇත්තටම සමාජයේ සලකන්නේ සමාජ විතරක් නෙමෙයි බෞද්ධ දර්ශනය වුණත් අපි දැකලා තියෙනවා සමහර දේවල් වලදී. මුලින්ම සිද්ධාර්ථ කුමාරයාගේ ජාතක කතාවලදී අපි දැකලා තියෙනවා මුලින්ම කාන්තාත්මයක් ලැබලා තිනකොට ඒකෙන් ඇයින් වල පිරිමි ආත්මයක් ලැබුවා කියලා ප්‍රාර්ථනා කරලා. ඉතින් පිරිමි ආත්මයක් ලබන්න ඕන බුදු වෙන්නත් බෑ කාන්තාවකට. බුද්ධත්වය ලබන්න කෙනෙක් පෙරම් පුරනවා නම් පිරිමි ආත්මයක් ලබන්න ඕන. පිරිමි ආත්මයක් ලබන්න පින් කරලා තියෙන්න ඕන. ඉතින් අපි කාන්තාවන්ට පහස කරනව නෙමෙයි. අපි ගෙදර අම්මට කරු කරනවා, ගෙදර බුදුන් විදියට සලකනවා. මෙතන මේ ළමයාට හරි අධ්‍යාපන ක්‍රමවේදයක් දීලා නැහැ. මේ ළමයාට සමාජයේ හැසිරෙන්න උගන්වලා නැහැ. සමාජය කියන එක මොකද්ද කියලා හරි
පූර්වාදර්ශයක් මේ දෙමව්පියෝ දීලා නැහැ. මේ ළමයා වැරදි විදිහට තමයි සමාජයේ දැකලා තියෙන්නේ. ඒකයි මෙහෙම කතා කරන්නේ. නිසා මේව හොඳ පාඩම් අපේ සමාජයේ මේ සමාජයේ පිරිමින්ගේ වටිනාකමක් දන්නේ නැති පිරිමින්ට අපහාස කරන අනිත් ගෑනුන්ට. හරිද? ඒ නිසා අපි මේ නංගිට කියනවා දැන්වක්වත් මේ පිරිමින්ට අපහාස කරපු දේ මෙතනින් ඉල්ලාස් කරගෙන වීඩියෝ එකක් දාන්න සමාජ මාධ්‍යයට මගේ කටින් පිට වුණේ වැරදි වචනයක්. පිරිමියෙක් නිසා තමයි මමත් මෙලොවට ජාතක වුණේ. පිරිමි කියන්නේ ලොකු හයියක්. පිරිමි නැත්නම් අද අප සමාජයේ ගොඩක් දේවල් කරන්න අපට හම්බෙන්නේ නැහැ. ඒ නිසා පිරිමියෙක්ගේ වටිනාකමක් Tamanට දැන් තේරෙනවා කියලා හරි කියලා සමාජ මාධ්‍යයට දාන්න වීඩියෝ එකක්. එහෙම නැත්නම් දිගින් දිගටම මේ පේනවනේ සෝෂල් මීඩියා එකට යන්න නැහැ. සෝෂල් මීඩියා එකට යන්න නැහැ. අර අහිංසක අම්මා තාත්තටත් බයිනවා මිනිස්සු. හරිද? ඒ නිසා අපි කියන්නේ මිනිස්සු අතින් ඕන තරම් වැරදි වෙනවා. ඒවට සමාව දෙන්න ඕන. ඉතින් මේ වගේ වචන මින් ඉදිරියටවත් කියන්නේ නැතුව මයික් එකක් අතට අල්ලනකොට කවුරු හරි මාධ්‍යවේදියෙක් ඇවිල්ලා හරි වචන සමාජගත කරන්න. හරිද? හරි වචන සමාජගත කරේ නැතුනොත් මෙන්න මේ වගේ විපත් කරදර වලට Tamanට මුහුණ පාන්න සිද්ධ වෙයි. යන්නම් එනම් හොඳට මතක තියාගන්න. Taman මෙලොවට ජාතක උනේ පිරිමියෙක්ගෙන් කියන එක. හරිද? ඒක මතක තියාගන්න. පිරිමින්ට ගරහන්න එපා. පිරිමින්ට අගෞරවය කරන්න එපා. කොල්ලොන්ට අගෞරවය කරන්න එපා. කොල්ලොන්ට බනින්න එපා. හරිද? කොල්ලෝ කියන්නේ අපේ සම්පතක්. කොල්ලේගේ වටිනාකමක් දැනගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. එහෙනම් යන්නම් මුසරණයි.